හැලෝ සුබ සන්ධ්‍යාවක් අද අපි යනවා ඇත්තටම මේ පැරිස් අයිෆල් ටවර් එක බලන්න. මම මේ පැරිස් වලට ඇවිල්ලා ෆස්ට් ටයිම්. කියන්නේ අවුරුදු 12ක් ෆ්‍රාන්ස් වල හිටියට ෆස්ට් ටයිම් තමයි මේ අයිෆල් ටවර් කියන එක බලන් දෙන්නේ. ඉතින් ගෙදර කට්ටියයි තව මගේ යාළුවෝයි අයියලායි එක්ක තව මම මේක බලන් යන්නේ. අපි කියලා බලමු ඉස්සරහට මොන වගේද කොහොමද ඒ අත්දැකීම් කියලා. අනික අද ඒ කියන්නේ සීතල දවසක් ගොඩක් පැරිස් වලට ඒ වගේ මන්දිරලා නිතරම වහිනවා. අනිත් එක දැන් අපි ඉන්නේ නීස් කියන සිටි එකේ අන්චීප් කියන පොඩි ගමක වගේ ටුවරිස්ට් සිටි එක. එහෙනම් මෙහෙට එන්න ඇත්තටම අපි ට්‍රේන් එකේ පැය 6කට ටිකට් වෙන්න යනවා. TGV කියන ස්පීඩ් ට්‍රේන් එකේ එන්නේ. ඒක ඇත්තටම ස්පීඩ් එක 265ට වගේ කිලෝමීටර් ගානකට එන්නේ ඒක. හරි ස්පීඩ්. ඒ ඇවිල්ලත් පැය 6කට ටිකට් වෙන්න යනවා. ඉතින් අපි දැන් ඉස්සරහම දැන් මේ ඇතුළින් කරගෙන ඉන්නේ ඇත්තටම. මෙතන ගොඩක් වෙලාට ටිකට් ගන්න ඕනේ. කැන්සල් චෙක් පොයින්ට් එක තියෙනවා. ඊට පස්සේ ටිකට් ගන්න ඇතුළට යන්න ඕනේ කවුන්ටර්ස් වලින්. අපි බලමු දැන් මේ ඇතේ ඇත්තටම ඉන්නේ අයිෆල් කුන්න යට. තාම අපි උඩට නැග්ගේ නෑ. තනිකර මහා යකඩ කියන්නේ ලොකු යකඩ කඩන් දාලා හදලා තියෙන්නේ. කොහොම හරි මේක තාම හිතා ගන්නවත් බෑ. අපි විශාල මේකක්. දැන්ට මේක අපි අහනකොට දෙවිලි තත්ත්වයට තමයි යන්න පුළුවන් කියලා කිව්වේ. බලමු මොකද පොඩි ප්‍රශ්නයක් තියෙනවා කිව්වා ඉතින් තට්ටුවට යන්න. බලමු එක්කෙනෙක්ගෙන් මම හිතන්නේ යුරෝ 22ක්ද කොහෙද මේ ලොකු අයගෙන් පොඩි අයගෙන් නම් එක ඒජ් වල අනුව තමයි මේකේ ටිකට්ස් ගන්නෙ. නමුත් ඒගොල්ලෝ ටිකට්ස් එක පොඩි අයට එහෙම මුදල් සමහර අය කරේ නැතුණත් ටිකට් එකක් ගන්න ඕනේ උඩට බලන්න යන්න. ඒක නිකන් සල්ලි ගන්න නෑ. නමුත් ටිකට් එකක් නිකන් 0 කියලා දෙනවා. බලමු අපි ඉතින් නේද ඉස්සරහට ගිහිල්ලා නේද අපි කට්ටිය. ඒක මම දැන් ඉන්නේ මේ අයිෆල් කුල්ලේ ලිෆ්ට් එකට නගින තැන මේ කණුවක් අද දිලා මේක යකඩ කණුව. මේ ඇත්තටම සන්තෝෂයි මේ ෆ්‍රාන්ස් ඇවිල්ලා ඒ වගේ ඊට පස්සේ පැරිස් වලට ඇවිල්ලා මේ අයිෆල් ටවර් එකට නගින්න තියෙන chance එක ඇත්තටම ඒක හැමෝටම ලැබෙන chance එකක් නෙමෙයි. මේ තමයි ලිෆ්ට් එක. මේක ලිෆ්ට් එක මේ හරහට යන්නේ. මේක හරි අමුතු විදිහට හදලා තියෙන්නේ. මේ ලිෆ්ට් මම හිතන්නේ හතරක්ද කොහෙද හතර පැත්තෙන් නගින්න තියෙනවා. මම හතරක් හරි දෙකක් හරි මම දැක්කේ දෙකයි දැන්ට. මම හිතන්නේ එහා පැත්තේ තියෙනවා. මේ පැත්තෙන්ම නගිනවා හරි සෙනගක් ඉන්නවා. දැන් මේ තමයි දෙවුණු තට්ටුව. ඉතින් ගොඩක් ටිකක් සීතලයි. මේ පොඩ්ඩක් ඉතින් මම බැලුවා වටපිට බලන ගමන් ඇවිද්දා මේක උඩට යන්නේ ඒ වෙලාවේ අපි නගින ඉලාවේ උඩ වහලා තිබ්බේ. මොකක්ද ප්‍රශ්නයක් වෙලා. දැන් අපි මේ දෙන්න තත්ත්වවල බලනකොට මේ පැරිස් වල වටේ පේන හැටි. සිටි සාමාන්‍ය මම දන්න විදිහට ලෝකේ තියෙන ලොකුම සිටි තුنين එකක් මම හිතන්නේ. පැරිස් කියන්නේ ඊට පස්සේ නිව්යෝර්ක් ලන්ඩන් මම හිතන්නේ. ඒක දන්නේ නැත්නම් කවුරු කෙනෙක් නිවැරදි කරලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් මේ පොඩි නෙමෙයි ලොකු ගානක් කියන්නේ මේක බෝට් යනවා සවාරි යනවා. ඉතින් ඇත්තටම ඒකට යන්න අදහසක් තියෙනවා බලමු අපි. ඇත්තටම මේ පහළට දෙවුම් තට්ටුවෙන් පහළට බැලලා ෆොටෝ ගන්න විදිහට ඒක හදලා තිනවා. සමහර අය ෆොටෝ ගන්න පල්ලෙහාට කියලා ෆොටෝ ගන්න පුළුවන්. ඒක ආරක්ෂාව විදිහට තියෙන වැටකුඩු ගහලා තියෙනවා. මේ මම ඉතින් මේ ඉන්න බාම් බැලුවා පොඩ්ඩක් zoom කරලා බිල්ඩින් කියන්නේ හරිම මේ පුදුමයි. මාර බිල්ඩින් තෝගයක් තියෙන්නේ. මේ මම පොඩ්ඩක් බලන ගමන් ඉතින් ඇවිද්දා වටේ ඒ වගේම හැමතැනම ගොඩක් සෙනග.
අපිට පස්සේ දැන් මේ උඩුගැනින්ට ඉඳලා අනිත් වෙන ලිෆ්ට් එකෙන් පහළට බහින ගමන් අපි බැලුවා ඉතින් මේ වටපිටාව රිවිව් කරගන්න නමුත් බෑ අමාරු යාට පේනවා මේ කණු නිසා හරියට පේන්නේ නැහැ. ඒ වගේම මම කිව්වා ගඟේ බෝට්ටුවක් යනවා මේ පැයට කොච්චර ගාණක් ගන්නවා කියලා කොහමද හරියට මතක නැහැ. මොකද අපිට දැන් යන්න බැරුණා විස්තර දැනගන්න බැරුණා. ඉතින් මේ ලිෆ්ට් එක ඇත්තටම ලොකු ලිෆ්ට් එකක් මේකේ 30ක් 35ක් විතර යන්න පුළුවන් ඇතුලේ. ඊටත් වැඩිද මන් දන්නේ. ඉතින් එක පැත්තකින් නැගලා අනිත් පැත්තෙන් තමයි බහින්න තියෙන්නේ. විනාඩියක් වත් යන්නේ පාරට බහින්න. මොකද ගොඩක් හයි ස්පීඩ් ලිෆ්ට් නෙමෙයි. ඉතින් අපි ටිකක් එතන හවස් වුණා පොඩක් ඒක උඩ නැගලා බහිනකොට මොකද අපි මට ගන්න ආපු ෆස්ම දවසේ තාම නවත්තන්න ගියෙත් නෑ. බලමු නේද ඉස්සරහට මොනවද බලන් තියෙන්නේ කියලා. හම්බෙමු නැවතත්.